හරි එතකොට dietary fibers. ඒතර dietary fibers ගත්තට පස්සේ මේ දිනාගේ definition එක. ඒතර මේක අර lecture note එකේ තිබිච්ච definition එකමයි මේ දාලා තියෙන්නේ. ඒ තිබිච්ච examples ටිකත් එක්කම. Fraction of edible parts. Edible parts කියලා කියන්නේ ආහාරයට ගන්න පුළුවන් කියන අදහස. Edible parts of plants or their extracts or analogous carbohydrates. Fruits, vegetables, legumes, nuts, seeds, grains. ඒවා තමයි examples. එතකොට මේ dietary fibers වල main types දෙකක් තියෙනවා. එකක් තමයි soluble fibers, අනිත් එක insoluble fibers. ඒතර මේක කොටස් දෙකකට බෙදන්නේ fibers වල තියෙන solubility එක මත. solubility එක මත fibers මෙහෙම කොටස් දෙකකට බෙදනවා soluble, insoluble කිය. එතකොට soluble fibers වලට ආයමත් examples ගත්තොත් pectins, gums ඒ වගේ ඒවා ගන්න පුළුවන්. insoluble fibers වලට cellulose, hemicellulose, lignin වගේ ඒවා ගන්න පුළුවන්. එතකොට මේ cellulose, hemicellulose, lignin වගේ ඒවා කොහොමත් ඒවා يعني humans ලට digest කරන්න බෑ. ඒගොල්ලන්ම පුළුවන් එක්ක partially හෝ completely fermentation කරන්න. කියන්නේ ferment කරන්න. පැසවීම කියලා කියන්නේ ferment කරන්න තමයි පුළුවන්. එතකොට මෙන්න මේ soluble fibers එයාට පුළුවන් ඒ කියන්නේ break down වෙලා some ඒ කියන්නේ energy හදන්න උදව් වෙන්න පුළුවන්. හැබැයි insoluble වලින් energy හදන්න බෑ. ඒගොල්ලන්ම ferment කරන්න තමයි පුළුවන් වෙන්නේ. එතකොට soluble fibers ගැන ගත්තොත් එහෙම මෙයා ගැන තව වැදගත් දෙයක් තමයි soluble fibers හදනවා highly viscous material එකක්. මේක හරියට gel වගේ substance එකක්. එතකොට මෙයා මොකද කරන්නේ? එයා අර water වල dissolve වෙන නිසා තමයි highly viscous material solution එකක් හදන්නේ gel වගේ. හැබැයි insoluble fibers එයා water එක්ක bound වෙනවා. water එක්ක bind වෙලා එයා හදනවා bulky soft feces. ඒ කියන්නේ hard feces soft කරනවා. අනික ඒගොල්ලන්ම bulky කරනවා. ඒ අර water absorb කරගන්න පුළුවන් නිසා insoluble fibers වලට. ඒතර ඔය තමයි ඒ දෙන්න ගැන කියන්න තියෙන අර අනිත් වැදගත් point එක. ඒතර ගත්තොත් එහෙම මේ dietary fiber intake එක කොච්චර තියෙනවද කියලා මේක ඇත්තටම depend වෙනවා age එක, ඊට පස්සේ sex එක, gender එක age එක, sex එක, මේ energy intake එක මත. energy intake එක මත ඔන්න ඔය කියන ඒවා මත මෙයාම depend වෙනවා. එතකොට අපි සාමාන්‍යයෙන් කියන්නේ 40 grams of fibers. ඒ කියන්නේ fibers 40 grams ගත්තොත් එහෙම ඒකෙන් කැලරි 1000ක් හම්බෙනවයි කියලා. කැලරි 1000ක් හම්බෙනවයි කියලා තමයි කියන්නේ. ඒතකොට එයාගේ තියෙන එනර්ජි එක තමයි 14 grams වලින් කැලරි 1000ක් හම්බෙනවා. එතකොට අපි ඩයට් එක මේ dietary fibers ප්‍රමාණය වැඩි කරනවා නම් amount එක වැඩි කරනවා නම් අපි ඒක කරන්න ඕනේ ඒ කියන්නේ sudden increase එකක් කරන්න නරකයි. එකපාර increase කරන්න නරකයි. අපි මේක කරන්න ඕනේ slow increase එකක්. ඒතර එහෙම වෙන්නේ ඇයි කියලා මම කියන්නම්. ඒක දැනට මතක තියාගන්න slow increase එකක් තමයි වෙන්න ඕනේ. ඒක gradually තමයි increase කරන්න ඕනේ. එහෙම නැත්නම් sudden increase එකකට යන්න බෑ. ඒකට හේතුවක් තියෙනවා. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම මේ ගොඩක්ම SAQs වලට ප්‍රශ්න අහන විදිය කියන්නේ මම මේ අර ප්‍රශ්න වලට උත්තර ලියන්න ඕන විදිය ගැන තමයි මේකේ ප්‍රධාන වශයෙන්ම දාන්නේ definition එක. ඊට පස්සේ types දෙක, යාගේ තියෙන special features කිව්වා. ඊට පස්සේ depend වෙන factors කිව්වා. එයාගේ energy consume එක කොහොමද කියලා කිව්වා. එතකොට මෙයාගේ අපිට ගන්න පුළුවන් advantages disadvantages කියලා අපිට ගන්න පුළුවන් dietary fibers වල. එතකොට advantages වලට ගත්තොත් එහෙම ඒ කියන්නේ අපිට පළවෙනිම එක තමයි ගන්න පුළුවන් advantages වලට මෙයා يعني ප්‍රධාන එකක් තමයි colonic cancer reduce කරන්න උදව් වෙනවා. colonic cancer කියන්නේ colon එකේ තියෙන cancer
අඩු කරන්න උදව්වක් වෙනවා. ඊට පස්සේ තව එකක් තමයි බ්ලඩ් කොලෙස්ටරෝල් ලෙවල් එක අඩු කරන්න උදව්වක් වෙනවා. ඒ වගේම බ්ලඩ් ප්‍රෙෂර් එකත් අඩු කරනවා. බ්ලඩ් ප්‍රෙෂර් එකත් අඩු කරනවා. තව දේවල් ගත්තොත් එහෙම කොලෙස්ටරෝල් එක්ස්ක්‍රීෂන් එකක් කරනවා. කොලෙස්ටරෝල් එක්ස්ක්‍රීෂන් එකක් කරන්නේ බයිල් විදිහට. කොලෙස්ටරෝල් එක්ස්ක්‍රීෂන් එක වෙන්නේ බයිල් විදිහට. ඊට පස්සේ තව ගත්තොත් එහෙම මෙයාට අර කොරනරි ආටරි ඩිසීස් වල තියෙන රිස්ක් එක අඩු කරන්න පුළුවන්. ඒ කියන්නේ ඇතරොස්ක්ලෙරෝසිස් රිස්ක් එක අඩු කරලා කොරනරි ආටරි ඩිසීස් වල තියෙන රිස්ක් එක අඩු කරන්න පුළුවන්. ඇතරම් බ්ලඩ් ප්‍රෙෂර් එකනොත් කරන්නේ කොරනරි ආටරි ඩිසීස් එකට උදව්වක් තමයි මේකනොත් කරන්නේ මෙයා. ඊට පස්සේ අනිත් එක තමයි ඉස්කීමික් ස්ට්‍රෝක්. ඉස්කීමික් ස්ට්‍රෝක් කියලා කියන්නේ සෙරිබ්‍රල් බ්ලඩ් ෆ්ලෝ එකේ කියන්නේ බ්ලඩ් ෆ්ලෝ එකේ බ්ලඩ් ක්ලොට් එකක් ඇති වෙන්න පුළුවන්. ඒව තමයි ඉස්කීමික් ස්ට්‍රෝක් කියලා කියන්නේ. ඒතර ඒ ඒරියා එකට හයිපොක්සික් තත්ත්වයක් එන්න පුළුවන්. ඒකෙන් බ්‍රේන් ඩෙත් එකක් වෙනවා. ඒතර ඉස්කීමික් ස්ට්‍රෝක් කියලා කියන්නේ ඒකත් කරන්න පුළුවන්. ඉස්කීමික් ස්ට්‍රෝක් එකක් කරන්න පුළුවන්. ඊට පස්සේ කැන්සර්ස් ගැන මම කිව්වා. ඔය ටික තමයි. එතකොට කොහොමද මෙයා මේ තව තියෙනවා ලොකුම ෆන්ක්ෂන් එකක් ඉමියුන් ෆන්ක්ෂන් එක. ඒත් මේවා කියාගෙන යද්දී එකින් එක මම පැහැදිලි කරන්නම්. තව අපිට ගන්න පුළුවන් මේ weight loss, reduce risk of obesity. ස්ථිරතාවයේ තියෙන රිස්ක් එක අඩු කරනවා. හරි. ඒතකොට මේ තියෙන්නේ ඔක්කොම ඇවිල්ලා මේ ඇඩ්වාන්ටේජස් විදිහට තමයි අපිට ගන්න පුළුවන්. ඒතර අපිට මෙහෙම පොයින්ට්ස් විදිහට ලියන්න බෑනේ. මේක එක්ස්ප්ලেইন කරලා කියන්න ඕනේ. එතකොට කොලොනික් කැන්සර්ස් අඩු කරන්න මොනවද කරන්න කියලා ගත්තොත් එහෙම මේ ඩයටරි ෆයිබර්ස් මුලින්ම ඉන්සොලියබල් ෆයිබර්ස් මං කිව්වා ඉන්සොලියබල් ෆයිබර්ස් වෝටර් එක බයින්ඩ් වෙනවා. මෙයා වෝටර් එක බයින්ඩ් වෙනවා. ඒ බයින්ඩ් වෙලා බල්කිය සොෆ්ටන් ෆීසිස් හදනවා. ඒතර මේ ෆීසිස් වලට දැන් ඒගොල්ලන්ට වෝටර් රිඇබ්සෝබ් වෙලා තියෙන නිසා ඒගොල්ලෝ බල්කිය නිසා ඒගොල්ලන්ට පුළුවන් ඒ කියන්නේ ඒගොල්ලෝ ස්පීඩ් ඔෆ් මූවමන්ට් ඒ කියන්නේ ඒගොල්ලන්ගේ මූවමන්ට් එක GI ට්‍රැක් එකේ ඉක්මනට සිද්ධ වෙනවා. ඒතර ඒගොල්ලන්ගේ මූවමන්ට් එක ඉක්මනට සිද්ධ වෙනකොට මොකද වෙන්නේ? ඔය ඩයිජෙෂන් අතරතුරදී හැදෙනවා කාසිනෝජෙනික් සබ්ස්ටන්සස්. ඒතර ඔය කාසිනෝජෙනික් සබ්ස්ටන්සස් හැදෙනවා ඩයිජෙෂන් එක අතරතුරදී. ඔය කාසිනෝජෙනික් සබ්ස්ටන්සස් වලට මේ ඉන්සොලියබල් ෆයිබර්ස් වලට බවුන්ඩ් වෙන්න පුළුවන්. එයා යන ගමන් ඒ කාසිනෝජෙනික් සබ්ස්ටන්ස් වලට බවුන්ඩ් වෙන්න පුළුවන්. ඒ බවුන්ඩ් වෙලා එයාගේ දැන් ස්පීඩ්නේ මූවමන්ට් එක. ස්පීඩ් නිසා මූවමන්ට් එක මොකද වෙන්නේ? එයා ඉක්මනට GI ට්‍රැක් එකේ මූව් වෙන්න ගන්නවා. එතකොට මොකද වෙන්නේ? බොඩි එකට අර එක්ස්පෝෂර් ටයිම් එක අඩුයි. අර කාසිනෝජෙනික් සබ්ස්ටන්ස් එකට බොඩි එකේ තියෙන එක්ස්පෝෂර් ටයිම් එක අඩුයි. ඒක තමයි එකක්. ඊට පස්සේ තව දෙයක් තියෙනවා මේ අර දැන් ඉන්සොලියබල් ෆයිබර්ස් මං කව ඩයිජෙස්ට් කරන්න බෑ. ඒගොල්ලෝ ඩයිජෙස්ට් කරන්න බෑ. ඒගොල්ලම ෆර්මන්ට් කරන්න තමයි පුළුවන්. ඒතර ඉන්සොලියබල් ෆයිබර්ස් කොලොනික් බැක්ටීරියා වලින් partially or completely ferment කරලා හදනවා short chain fatty acids. ඔය short chain fatty acids වලට උදාහරණ තමයි butyric acid, propionate, ඊට පස්සේ ඇසිටික් ඇසිඩ්. ඒතර ඔන්න ඔය වගේ ඇසිඩ්ස් හදනවා. ඒතර මෙතන butyric acid තමයි මේන්ම එනර්ජි සෝස් එක වෙන්නේ කොලොනික් මියුකෝසල් සෙල්ස් වලට. ඒ කියන්නේ කොලොන් එකේ මියුකෝසල් එපිතීරියල් එක හෙල්දි තියාගෙන යන්න මෙන්න මේ කියන butyric acid තමයි ගොඩක් ඒ කියන්නේ ලොකුම එනර්ජි සෝස් එක, predominant එනර්ජි සෝස් එක. ඒතර මෙතනදී වෙන්නේ මේ butyric cells වලට පුළුවන්
apoptosis ඒ කියන්නේ අර cancerous cells apoptosis කරන්න. ඒ cancerous cells apoptosis කරාට පස්සේ මොකද වෙන්නේ? එතනිනු cancer risk එක අඩු වෙනවා. ඒතර මම colonic cancer reduce colonic cancer යටතේ කිව්වා insoluble fibers වලට පුළුවන් carcinogenic substance වලට bound වෙන්න. ඒතර මේ carcinogenic substance වලට bound වෙන නිසා මොකද වෙන්නේ? අනිත් එක දැන් insoluble fibers වතුරත් එක්ක එයා වැඳලා ඒ කියන්නේ H2O එක bind වෙලා මේ හදනවනේ bulky feces. ඒතර මේ bulky feces වල gut එකේ movement එක speed. ඒතර carcinogenic substances බැඳුනට මොකද වෙන්නේ? අර speed movement එක නිසා එයා ඉක්මනට GI tract එකෙන් පාස් වෙනවා. ඒතර වෙන්නේ body එක ඒ carcinogenic substance වලට exposure වෙන time එක අඩු වෙනවා. ඒක එකක්. එතකොට මම කිව්වා insoluble fibers ඒගොල්ලෝ colonic microflora එකෙන් එහෙම නැත්නම් colonic bacteria, bifidobacteria, lactobacillus වගේ කට්ටියකින් partial හෝ completely ferment වෙනවා. හේතුව ඒගොල්ලන්ම digest කරන්න enzymes humans ලාගේ නැති නිසා. ඒතර ඉතින් හදන short chain fatty acids, butyric acid, propionate and acetic acids. ඒතර මෙතනින් butyric acid තමයි මේන්ම energy source එක colonic cell වල. ඒක නම් මෙතනට අදාළ නැහැ. ඒක මම නිකන් කිව්වේ. ඒතර මෙයා මොකද කරන්නේ? butyric acids වලට පුළුවන් cancerous cell apoptosis කරන්න. ඒතර එතනදිනුත් cancer risk එක අඩු වෙනවා. හරිනේ. ඒතර ওই ටික තමයි cancers ගැන. ඉතින් blood cholesterol level එක අඩු කරනවා. මෙතනදී blood cholesterol level එක අඩු කරන එක ගත්තට පස්සේ pectin වගේ soluble fibers වලට පුළුවන් blood glucose level එක අඩු කරන්න. ඒතර යා blood glucose level එක අඩු කරනවා. pectin තියෙනවා apple, එතකොට pears, citrus fruits වල වගේ තියෙනවා. ඒගොල්ලන්ගේ තියෙන soluble fibers වලට blood cholesterol level එක අඩු කරන්න පුළුවන්. blood cholesterol level එක අඩු කරනවා. එතකොට මොකද වෙන්නේ? blood cholesterol level එක අඩු කරාට පස්සේ ගොඩක් වෙලාවට අර lipid profile එක improve වෙනවා. lipid profile එක improve වෙනවයි කියලා කියන්නේ එතනදී HDL, VLDL ඒ වගේ මොනවාද good lipids improve කරනවා. LDL වගේ lipids එයාව reduce කරලා දානවා. ඒතකොට lipid profile එක වැඩි වෙනවා. හොඳ lipid profile එකක් තියෙනවා. ඒ වගේම cholesterol වගේ ඒවා අඩු කරන නිසා blood cholesterol level එක අඩු කරන නිසා atherosclerosis risk එකත් අඩු වෙනවා. ඒතර blood cholesterol level එක අඩු කරනවා. ඒතර blood cholesterol level එක අඩු කරන්නේ මොන විදිහටද? bile හරහා. ඒ කියන්නේ blood cholesterol තියෙනවනේ. මේ blood cholesterol excrete වෙන්නේ bile වලින්. එතකොට cholesterol ඕනි bile salts හදන්න. ඒ bile salts හදලා එතකොට bile විදිහට තමයි cholesterol excrete වෙන්නේ. එතකොට bile මොකද වෙන්නේ? දැන් bile හැදෙනවා cholesterol වලින් primary bile acids හැදලා ඒවා secondary bile acids වෙලා මේ secondary bile acids එනවා terminal ileum එකට. terminal ileum එකට ආවට පස්සේ terminal ileum එකෙන් ආයමත් මේකෙන් 95ක් reabsorb කරගෙන liver එකට යවනවා. 5% තමයි feces එක පිට වෙන්නේ. එතකොට මේ bile salt reabsorption එක නිසා මොකද වෙන්නේ? අර liver එකේ දැන් මෙයා reabsorb වුණාට පස්සේ එතන bile තියෙනවා. ඒ කියන්නේ cholesterol bile වලට convert කරන එක, ඒ කියන්නේ cholesterol වලට bile හදන එක අඩු වෙනවා. මෙයා reabsorb කරන නිසා normal conditions වලදී. ඒත් මෙන්න මේ reabsorption එක නතර වෙනවා. මොනවා කරාමද? fibers, high fiber diet එකක් ගත්තට පස්සේ මොකද? soluble fibers වලට පුළුවන් ආයමත් soluble fibers වලට පුළුවන් cholesterol එක bile salts එක බැඳෙන්න. bile salts එක බැඳෙන්න. ඒතර soluble fiber ගොඩාක් තියෙන diet එකක් ගත්තට පස්සේ එයා bile salts වල බැඳලා මෙන්න මේ terminal ileum එකේදී ආයමත් reabsorb කරන එක අඩු වෙලා feces එකේ ආව excrete කරන්න ගන්නවා. එතකොට bile reabsorb වෙන්නේ නැති නිසා liver එකේ cholesterol excretion එක, ඒ කියන්නේ cholesterol වලින් bile හදන එක මොනවා වෙනවද? ඒක වැඩි වෙනවා. එතකොට cholesterol bile වලට convert කරන එක වැඩි වෙනවා. ඒකයි කියන්නේ cholesterol excretion එක වැඩි වෙනවයි කියලා.
ඒතර මේ blood cholesterol level එක අඩු කරන එක, lipid profile එක improve කරන එක, blood cholesterol bile විදිහට excrete කරන එක, ඒ ඔක්කොගෙම වෙන්නේ atherosclerosis risk එක අඩු කරන එක. ඒතර atherosclerosis risk එක අඩු කරලා කරන්නේ මොකක්ද? cardiovascular diseases ඒවා අඩු කරනවා. coronary artery diseases. ඊට පස්සේ අනිත් එක තමයි blood pressure අඩු කරන්න ඒගොල්ලන්ට පුළුවන්. කියන්නේ blood pressure කියලා ගත්තට පස්සේ දැන් mean arterial blood pressure කියන්නේ physiology වලට අනුව නම් මේකට systolic blood pressure, diastolic blood pressure දෙන්නම involve වෙනවනේ. ඒතර මේ dietary fibers මොකද කරන්නේ? systolic blood pressure එකත් අඩු කරනවා, diastolic blood pressure එකත් අඩු කරනවා. ඒතර all over whole blood pressure එක අඩු වෙනවා. ඒත් එක්කම මොකද වෙන්නේ? blood pressure එක අඩු කරනවා. මේ ඒත් එක්කම අර දැන් cholesterol ඒ කියන්නේ cholesterol low කරානේ. cholesterol මේ blood cholesterol level එක ඔය දෙකෙන්මත් ආයෙත් coronary artery disease එක අඩු වෙනවා. coronary artery disease එක අඩු වෙනවා. ඊට පස්සේ ischemic stroke. ඒතර ischemic stroke වලදී මොකද කරන්නේ? pectin ආමත් pectin ගිහිල්ලා එයා මොකද වෙන්නේ? මේ අර intima tunica intima කියන එක. ඒ කියන්නේ blood අපි හිතමු blood vessel එකක් ගත්තා කියලා. එයාගේ innermost layer එක tunica intima. එයාගේ thickening එක අඩු කරනවා. thickening එක අඩු කරනවා. මෙයාගේ මේ ඇතුලේ ඒ layer එකේ thickening එක අඩු කරනවා. ඒ thickening එක අඩු කරාට පස්සේ මොකද වෙන්නේ? atherosclerosis ඇති වෙන්න තියෙන chance එක අඩුයි. මෙයාගේ thickening එක අඩු කරාට පස්සේ එතන atherosclerosis වෙන්න තියෙන chance එක අඩුයි. ඒතර මෙතන අර මේ blood clot එකක් හැදිලා ඒ blood flow එක නතර වෙන්න තියෙන chance එක අඩු වෙනවා. ඒ නිසා මොකද වෙන්නේ? ischemic stroke නතර කරලා දානවා. ඒක නතර වෙනවා. ඊට පස්සේ ඊළඟට අපි කතා කරේ immune function. immune function එකටත් ලොකු දෙයක් කරනවා. හේතුව තමයි මේ gut එක තමයි අපේ තියෙන ඇඟේ තියෙන ලොකුම immune organ එක. එතකොට අපේ ඇඟේ තියෙන lymphocytes මුළු lymphocytes වලින් 60%ක්ම gut associated lymphocytes. ඒතර මෙතනට Peyer's patches උත් අයිති වෙනවා. Peyer's patches. Peyer's patches මොකද කරන්නේ? මේ අර butyric acid තියෙනවනේ. butyric acid කියන එකේනා ගිහිල්ලා මේ Peyer's patches stimulate කරනවා. ඒගොල්ලන්ව stimulate කරාට පස්සේ එතනින් immunity එක වැඩි වෙනවා. ඒ හරහා immune function එකක් වෙනවා. ඒතර ඒක තමයි immunity එකට කරන දේ ගත්තොත් එහෙම. ඒ ටික හරි. ඊට පස්සේ weight loss and reduce risk of obesity. ඒතර මෙතනදී මොකද වෙන්නේ? obesity එක අඩු කරනවා, weight loss එකත් කරනවා. ඒතකොට මේ fibers වල calories නැහැ. එයාගේ calories නැහැ. ඒතකොට ඒ වගේම high fiber diet එකක් අපි කනකොට ඒකට ගොඩක් chewing කරන්න ඕනේ. කියන්නේ ඒක ගොඩාක් හපන්න ඕනේ. ඒතර මොකද වෙන්නේ? takes more time to eat. ඒ කියන්නේ ඒක කන්න ගොඩ වෙලාවක් යනවා chewing කරන්න ඕනේ. කැලරි කොහොමත් නැහැ. ඒත් ඒක අර chewing කරන්න ඕනේ. ඒ නිසා ගොඩක් වෙලාව යනවා. අනිත් එක තමයි මේ full feeling එක එනවා. full feeling එක ඇවිල්ලා මේ satiety. කියන්නේ අර ඉක්මනට මේ fullness එක එනවා. full feeling එක එනවා. satiety එක කියන්නේ ආහාර රුචිය අඩු වෙනවයි කියන වගේ එකක්. ඒතර ගොඩ ප්‍රමාණයක් කන්න බෑ. ඒ වගේම takes more time to eat. කියන්නේ chew කරන්න ඕන නිසා, chewing කරන්න ඕන නිසා
ඊට් කරනකොට මේ ටයිම් එක ගොඩක් වැඩි වෙනවා. ඒ වගේම කැලරීස් නැහැ. මෙන්න මේ කියන ඔක්කොම හේතු නිසා මොකද වෙන්නේ? ෂෝට් පීරියඩ් එකකදී ඒ කියන්නේ හයි කැලරි කැලරි ගොඩාක් ලබා ගන්න බෑ. ඒ නිසා එතනදී මොකද වෙන්නේ? අර වෙන්නේ මේ ඔබේසිටි කියන්නේ කැලරි ගොඩක් යන්නේ නැති නිසා ඔබේසිටි වගේ ඒවා ඒවල තියෙන රිස්ක් එක රෙඩියුස් කරනවා. ඒ වගේම weight loss එකකුත් කරන්න පුළුවන්. ඒ වගේම තමයි මේ දැන් ඩයබටිස් මෙලයිටස් patient කෙනෙක් ගත්තොත් එහෙම මෙයා මේ blood glucose level එකටත් ලොකු දෙයක් කරනවා. blood glucose level එක අඩු කරනවා. අපි ගත්තොත් blood glucose level එක අඩු කරන්නේ කොහොමද කියලා. ඒතර ඩයබටිස් මෙලයිටස් වගේ තියෙන patient කෙනෙක්ට මේක වැදගත් වෙනවා. දැන් viscous polysaccharides තියෙනනේ මං කිව්වා soluble fibers හදන්නේ viscous material එකක් හදනවා. gel වගේ material එකක් හදනවා. මෙයා ගිහිල්ලා starch වගේ polysaccharide එකක් එක්ක mix වෙනවා කියලා හිතන්නේ. ඒ කියන්නේ යත් එක්ක එකතු වෙනවා. starch වගේ එකක් එයාව intestine එකට මේ මොනවාද colon එකට ආවට පස්සේ හිතනක GI tract එකේ තියෙනවා කියලා starch වගේ. ඒතර එයා අර soluble fibers වලින් හදන viscous material එකත් එක්ක mix වෙනවා. ඒතර මොකද වෙන්නේ? starch digest කරන්න ඕනි enzyme ටික starch වලට starch එක හරියට mix වෙන විදියක් නැහැ. ඒක viscous material එකෙන් අර starch වහගෙන වගේ ඉන්නේ. එතකොට මෙතනදී මොකද වෙන්නේ? enzyme substrate mixing එකක් වෙන්නේ නැහැ. enzyme substrate mixing එකක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ digestion එක වෙන්නේ නැහැ. digestion එක වෙන්නේ නැතුව absorb වෙන්න විදියක් නැහැ. ඒ කියන්නේ starch digest වෙලා glucose blood එකට absorb වෙන්න විදියක් නැහැ. හේතුව මෙන්න මේ viscous material එක starch එකත් එක්ක බැඳලා තියෙන නිසා. ඒතර මොකද වෙන්නේ? glucose absorb වෙන්න විදියක් නැහැ blood එකට. ඒතර blood glucose level එක increase වෙන්නේ blood glucose level එක increase වෙන එක reduce වෙනවා. ඒ කියන්නේ blood glucose level එක blunt. හරි මේ කියන්නේ ඒක පැහැදිලි increase එකක් දකින්න බෑ. increasement එකක් දකින්න බෑ. එතකොට මෙතනදී මොකද වෙන්නේ? දැන් diabetes mellitus patient කෙනෙක්ගේ glycemic control එකක් තියෙන්න ඕනේ. glycemic index එක glycemic load එක හරහා අපි ඉගෙන ගන්න. ඒතර මෙන්න මේ glycemic control එක වෙනවා මෙතනදී. මොකද blood glucose rise වෙන්න ගොඩ වෙලාවක් යනවා. ඒතර මේ glycemic control එක වෙන නිසා ඒ වගේ patients කෙනෙක්ට කියන්නේ type 1 type 2 දෙකම තියෙන patients ලාට මේක වැදගත්. fiber content එක වැඩි කරන එක. ඒතර අපිට ඒක කියන්න පුළුවන් dietary fiber intake එක වැඩි කරාට පස්සේ decrease post prandial glycemia. ඒ කියන්නේ after eating. post prandial කියලා කියන්නේ after eating. ඒ කියන්නේ කෑවට පස්සේ glycemia කියලා කියන්නේ glucose level එක වැඩි වෙන එක. ඒක අඩු කරනවා. ඒ වගේම increase insulin sensitivity. එතකොට blood glucose level එක අඩු වෙන්නේ හිමින් නිසා insulin ලොකු ප්‍රමාණයක් හදන්නේ නැහැ pancreatic beta cells වලින්. insulin උත් rise වෙන එක ඒකත් reduce වෙනවා. එතකොට තියෙන insulin ටිකේ sensitivity එක වැඩි වෙනවා. ඒකට තමයි blood glucose level එකට අදාළව යාගේ කියන්න තියෙන්නේ. ඒතර ඔය ටික තමයි ප්‍රධාන වශයෙන්ම advantages. ඔය advantages ඊට පස්සේ disadvantages තමයි අපි ගත්තොත් එහෙම මේ දැන් dietary fibers මං කිව්වා gradually තමයි increase කරන්න ඕනි. sudden increase එකකට යන්නේ නැහැ. හේතුව තමයි sudden increase එකක් කරොත් එහෙම අර දැන් dietary fibers වල මේ තියෙනවනේ මේ soluble fibers. ඒවල තියෙන soluble fibers එයා අර මං කිව්වා වගේ viscous material එකක් හදනවා. ඒ viscous material එක එයා digestion එක slow කරන්න පුළුවන්. digestion එක slow කරනවා. digestion එක slow කරාට පස්සේ එතන absorption එක slow වෙනවා.
හරියට ඩයිජෙස්ට් වෙන්නේ නැහැ කියලා කියන්නේ එතන ඇබ්සෝර්ප්ෂන් එකත් අඩු වෙනවා. ඒතර ඒක අර නියුට්‍රිෂන්ස් වලට වගේ නියුට්‍රිෂන් ඩෙෆිෂියන්සි එකට එන්න පුළුවන්. මේක පළවෙනි එක. ඊට පස්සේ මේ දෙවෙනි එක තමයි දෙවෙනි එක විතර ගත්තොත් එහෙම මේ අපිට ගන්න පුළුවන් මෙතන මේ අර මේ විස්කස් මැටීරියල්ස් මොකද වෙන්නේ ඒගොල්ලෝ සමහර වෙලාවට මිනරල්ස් ට්‍රැප් කරගෙන තියාගන්නවා. මිනරල්ස් ට්‍රැප් කරලා තියාගන්න. ඒතර මිනරල්ස් ඇබ්සෝර්ප්ෂන් එක ඒ දේවල් අඩු වෙන්න පුළුවන් කමක් තියෙනවා. ඒකත් එකක්. ඊට පස්සේ මේ අනිත් එක තමයි දැන් insoluble fibers වලින් ස්පීඩ් අප් කරනවනේ මූවමන්ට් එක. ෆීසිස් වල මූවමන්ට් එක GI tract එකේ ස්පීඩ් අප් කරනවා. එතකොට less time තමයි හම්බෙන්නේ. ඒ කියන්නේ time අඩුයි හම්බෙන මොකටද? අර මේ vitamins minerals absorb වෙන්නේ. එතනිනුත් vitamin mineral absorb වෙන එක අඩු වෙනවා. ඊට පස්සේ soluble fibers වලනුත් මේ viscous materials වලනුත් minerals trap කරගෙන එතනිනුත් minerals absorption එක අඩු වෙනවා. ඉතින් මෙතන soluble fibers වලින් මොකද වෙන්නේ? overall digestion එක slow කරලා absorption එක slow කරනවා. ඒ විතරක් නෙමෙයි දැන් හිතන්නකෝ ඒක young children කෙනෙක් ගත්තොත් එහෙම ඒගොල්ලොන්ගේ growth එකට affect එකක් වෙනවා. ඒ කියන්නේ fiber too much diet එකකට මේ add කරොත් එහෙම එතන growth එකට එයාගේ මේ affect එකක් වෙනවා. හේතුව තමයි මේ ඉක්මනට කියන්නේ fibers වැඩි කියලා කියන්නේ diet එකේ එයාගේ full feeling fullness එක ඉක්මනට වැඩි වෙනවා. ඒතර මොකද වෙන්නේ? ගොඩාක් ගන්න බෑ. එයාගේ growth එකට අවශ්‍ය කරන proper food ප්‍රමාණය ගන්න බෑ හේතුව full feeling. ඒ කියන්නේ satiety නිසා තව කියන්නේ එයාට කන්න බෑ. ඒතර මොකද වෙන්නේ? එතන මේ vitamins, minerals වගේ අර essential nutritions එහෙම නොලැබිලා යන්න පුළුවන්. ඒතර ඒක growth එකට affect එකක් වෙනවා. එතකොට ඒ ටික තමයි තියෙන්නේ soluble මොනවාද dietary fibers excess කරොත් එහෙම sudden increase දෙයකට ගියොත් එහෙම ඒ කියන්නේ dietary fibers එක පාටම diet එකට එකතු කරොත් එහෙම adult කෙනෙක්ගේ වුණත් bloating වගේ තත්ත්ව ඇති වෙන්න පුළුවන්. හේතුව තමයි insoluble fibers අර colonic bacteria වලින් ferment කරලා short chain fatty acids හදනවා. ඒතර මේ තව gases හදන්න පුළුවන්. ඕව වැඩි වුණාට පස්සේ bloating ඇති වෙන්න පුළුවන්. flatulence අනිත් එක ඒ වගේ conditions ඇති වෙන්න පුළුවන්. ඒක තමයි මේන්ම ටික මේවා. මේ විදිහට අර මේ digestion එක absorption එක slow කරන එක, minerals trap කරලා තියාගන්න එක, insoluble fibers වලින් අර ඒ කියන්නේ less time හැම එකනේ මේ speed up වෙනවනේ movement එක. එතනදී digestion slow වෙන එක. ඊපස්සේ young children කෙනෙක්ගේ වගේ growth එකට affect වෙන එක. feeling fullness එක ඇවිල්ලා satiety වැඩි වෙලා appetite එක අඩු වෙලා ඒගොල්ලන්ට ගොඩාක් food eat කරන්න බැරි වෙලා vitamin minerals ඒවා essential දේවල් නොලැබිලා යන්න පුළුවන්. ඒක growth එකට negative effect එකක්. ඒ bloating ඒ කියන්නේ excessive gas වගේ දේවල් හදන්න පුළුවන්. තව diarrhea වගේ conditions පවා ඇති වෙන්න පුළුවන්. diarrhea, flatulence ඔය වගේ conditions ඇති වෙන්න පුළුවන්. ඒ තමයි මේ dietary fibers වල overall effect එක. ඒ කියන්නේ මේ note එක නම් පැහැදිලි නැතුව ඇති. ඒ කියන්නේ මේක අර බලන ගමන් මේ අර මේ points ටික තමයි කියන්නේ SAQ එකකට වගේ ඇහුවට පස්සේ advantages disadvantages. ඒ කියන්නේ මේ වලින් advantage එකකින් එකක් පැහැදිලි කරන්නත් දෙන්න පුළුවන්. ඒ කියන්නේ කොහොමද එයා blood glucose අඩු කරන්නේ, කොහොමද එයා cholesterol levels අඩු කරන්නේ, cholesterol secretion එක කරන්නේ, කොහොමද colonic cancers වලට එයා act කරන්නේ, ඊට පස්සේ cardiovascular disease වලට, coronary artery disease වලට කොහොමද face කරන්නේ,
ඉමියුන් ෆන්ක්ෂන් එක කොහොමද ඕවා එකින් එක වෙනම අහන්නත් පුළුවන්. එහෙම නැත්නම් හෝල් තියරි එක අහන්නත් පුළුවන්. ඒ ඔක්කොට මෙන්න මේ soluble fibers insoluble fibers කියන දෙන්නගේ properties දැනගන්න එක ගොඩක් වැදගත්.